අපි සාකච්ඡා කරමු ඔයාලගේ 2024 පේපරේ ත්‍රිකෝණමිතිය ගාන. හරි ලස්සන ගානක් මේක. හොඳට ફોකස් එක තියාගන්න මාත් එක්ක. හරිද? ඔයාලට තේරෙයි ත්‍රිකෝණමිතිය මෙච්චර ලේසිද කියලා මේක කරගෙන යද්දී ඈ. හරි අපි පටන් ගමු ගාන. මාත් එක්ක කියවන්න. තරංගයකදී එහි තරංගකරුවන්ට ආනත තලයක් දිගේ ඉහළට දිව යාමටත් සිරස් ඉනිමගක් දිගේ ඉහළ නැගීමටත් අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට ලිස්සා යාමටත් සිදු වියලු. අන්න හරි. හරිද? දැන් බලන්න හොඳට. දැන් මේක තමයි ඔයාලට පැටලෙන තැන. හරිද? දැන් ඕන් තරංගයකදී එහි තරංගකරුවන්ට ආනත තලයක් දිගේ ඉහළට යාමට. ඕම් බලන්න දැන්. ওই කොටස් තුන මම පෙන්නන්නම් රූපේ කොහෙද තියෙන්නේ කියලා. ආනත තලයක් දිගේ ඉහළට ගෙන යාමටත් කියලා තියෙනවා. ඊට පස්සේ සිරස් ඉනිමගක් දිගේ ඉහළ නැගීමට. මෙන්න සිරස් ඉනිමගක් දිගේ ඉහළ නැගිනවා. හරිද? ඊට පස්සේ අනතුරුව වෙනත් ආනත තලයක් දිගේ පහළට යාමටත් සිදු වෙනවා. හරිද? ඔන්න කොටස් තුන ආනත තලයක් දිගේ ඉහළ යනවා. සිරස් ඉනිමගක් දිගේ ඉහළ යනවා. ආනත තලයක් දිගේ පහළ යනවා. ඕකනේ තියෙන්නේ. ওই කොටස් තුන තමයි ඔයාලා ගාන දීලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ කියනවා ඒ සඳහා භාවිතා කරන ලද ආනත තල දෙකකින් සිරස් ඉනිමගයක ප්‍රතිපෙනුම් පිළිවෙලින් දැක්කේ. හරිද? ACDE සහ CD මගින් රූපය දැක්විය. හරි. ACDE CD ඇත්තනේ ACDE CD මගින් තමයි ඔය ආනත තල දෙකයි සිරස් ඉනිමගයි පෙන්වලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ABE යනු කො බලන්නද ABE යනු තිරස් තලයක් වන අතර ඇත්තනේ මේ ABE කියන්නේ තිරස් තලයක්. හරිද? ABE යනු තිරස් තලයක් වන අතර AC සමානයි BE සමානයි මීටර 50ක් කියලා දීලා දෙනවා. AC සමානයි BE සමානයි මීටර 50. කියද්දිම දාගන්න ඈ. පස්සේ දාන්නම් කියලා හිතන්න එපා. කියවද්දිම දාගන්න. මොකද්ද කියන්නේ? AC සමානයි BE සමානයි මීටර 50යි. හරිද? 50යි මීටර. ඕවා දාගන්න. වැඩි වෙන්නේ නැහැ. හරිද? ඕවා දාගන්න. මීටර 50යි. ඊට පස්සේ CAB කෝණය අංශක 26යි කලා 10යි කියලා කියනවා. CAB කෝණය අංශක 26යි කලා 10යි කියලා කියනවා. හරිද? ඊළඟට ABE ABEට BCD ලම්බකයි. ABEට BCD ලම්බකයි කියලා තමයි කියන්නේ. ලම්බකයි කියන්නේ මොකද්ද? අංශක 90යි. හරිද? ABEට BCD ලම්බකයි. අංශක 90යි. හරිද? ලම්බකයි. තව කියනවා යාලා. DC සමානයි BC වෙනවා. DC සමානයි BC වෙනවා. දැන් හොඳට මතක තියාගන්න. දැන් අපි කලින් යාලා කිව්ව නේද BE සමානයි AC කියලා. ඒක සමානයි කියලා ඔයාලා දාගත්තේ මේ එක ඉරකින්නේ. එතකොට ආයෙ දෙවෙනියට යාලා කියනවානේ DC සමානයි CB කියලා. ඒක ඉරි දෙකකින් මාක් කරගන්න මතක් කරගන්න. නැත්නම් ඔයාලා ඔක්කොම ඉරි එකක් විතර ගහුවොත් ඔක්කොම සමානයි කියලා හිතනවා. හරිද? ඒ හින්දා ඔය පැටලුම් සහගත දේවල් හොඳට බලන්න. හරිද? නැත්නම් ඕවා ඉස්සරහට ලොකු ගාන හදයි යද්දි ප්‍රශ්නයක් වෙනවා. හරිද? ඊට පස්සේ දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන සපයා ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. හරිනේ. උත්තර පත්‍රයේ තියෙන රූපේ, ඒ කියන්නේ මේ දීලා තියෙන රූපේ ඔන්න පිටපත් කරා. දත් ඔක්කොම ලකුණු කර. හරිද? ඔයාලට පළවෙනි එකට ඕන ලකුණු හම්බෙලා තියෙනවා දැන්ටම. හරි. ඊළඟට ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE හි ආනතියත් එනම් DEB කෝණයත් AC හි ආනතියත් එනම් CAB ගේ කෝණයත් අතර වෙනස අංශක 15ට වඩා වැඩි කියලා තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. හරි. එයාලා දැන් දීලා තියෙන අපේ DE ආනතිය. DE ආනතිය කියන්නේ මොකද්ද? DE ආනතිය කියලා කියන්නේ DEB කෝණය. හරිද? ඒ කියන්නේ මොකද්ද? DE ආනතිය. DE ආනතිය කියලා කියන්නේ DEB කෝණය. මේද? එහෙමනේ කියන්නේ අපි ඒක හොයලෙමුකෝ. DEB කෝණය. මෙන්න මේ කෝණය. ඒක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. හරිද? දැන් බලන්න ඒක හොයන්න නම්
මෙහෙමයි. දැන් අපි ත්‍රිකෝණමිතික අනුපාත යොදද්දී හරිද? අපි ත්‍රිකෝණයකට, ඒ කියන්නේ සුජුකෝණී ත්‍රිකෝණ වල තමයි අපි ත්‍රිකෝණමිතික අනුපාත යොදන්නේ. හරිද? එහෙම අනුපාත යොදද්දී අපි ත්‍රිකෝණයේ දේවල් දෙකක් දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒ කියන්නේ එක්ක පාද දෙකක්. එක්ක කෝණෙකුයි තවත් පාදෙකුයි. පැහැදිලිද? එක්ක පාද දෙකක්, එක්ක කෝණෙකුයි තවත් පාදයකුයි. හරිද? කෝණ දෙකක් දැනගත්තා කියලා පාදයක් හොයන්න බෑනේ. දැන් ත්‍රිකෝණමිතිය ඒක අදාළ නැහැනේ. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය යම්කිසි පාදයකට දිග හොයන්න කියනවා නම්, එක්ක කෝණයක් හොයන්න කියලා තියෙනවා නම්, එක්ක ත්‍රිකෝණමිතික අනුපාත යොදන්න නම් එක්ක කෝණෙකුයි පාදෙකුයි දැනගන්න ඕනේ. එක්ක පාද දෙකක් දැනගන්න ඕනේ. දැන් බලන්න මේ ත්‍රිකෝණය මේ කෝණය හොයන්න කියන්නේ අපිට. ත්‍රිකෝණ මේ කෝණය හොයන්න කියන්නේ. දැන් ඒ කෝණය අපි හොයන්න නම් අපි දන්න දේවල් බලන්න. දැන් ත්‍රිකෝණ මේ කෝණේ ඇතුළත් වෙන්නේ BED ත්‍රිකෝණයට නේද? මේ කෝණය ඇතුළත් වෙන්නේ BED ත්‍රිකෝණයට. ඉතින් BED ත්‍රිකෝණයට ඇතුළත් වෙනවා නම් අපි බලමු BED ත්‍රිකෝණේ දන්න දත්ත මොනවද කියලා. BED ත්‍රිකෝණය අපි දන්නවා මේ පාදේ. මීටර් 50ක් කියලා දන්නවා. බලන්න BED ත්‍රිකෝණේ මේක තවත් පාදයක් නේ. මේ BD කියන්නේ තවත් පාදයක් නේ. ඒක දන්නවද? නැහැ. අපි ඒක දන්නේ නැහැ. DE දන්නවද අපි? DE දන්නේ නැහැ. අන්න. දන්නේ නැති ඒවා දෙකක් තියෙනවා. මේ කෝණේ දන්නේ නැහැ. තව දන්නේ නැති එකක් තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය යොදන්න බෑ අපිට තාම. හැබැයි හොඳට හිතන්න මෙහෙම එකක්. මේ ත්‍රිකෝණ දිහා බලන්න. මේ ත්‍රිකෝණ දිහා බැලුවොත් මේ කෝණෙත් දන්නවා මේ පාදේ දැන් මේක පාදේ. දැන් ඔයා හිටගෙන ඉන්නවනේ යම්කිසි පාදයක් උඩ. ඔයා හිටගෙන ඉන්න බද්ධ වෙලා තියෙන ඒ පාදේ. එහෙනම් මේක බද්ධ පාදේ. ඔන්න ඔහොමවත් හිතන්න. හරිද? ඔයා ඒ ත්‍රිකෝණේ ළඟ ඉන්නවා කියලා ඔයා ඉන්න තැනට ඉස්සරහා තියෙන පාදේ සම්මුඛ පාදේ, ඔයා උඩ හිටන් ඉන්න පාදේ බද්ධ පාදේ කියලාවත් හිතන්න. හරිද? දැන් බලන්න දැන් කර්ණය නම් ඔයාලා දන්නවා. සුජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදේ තමයි කර්ණය. හරිද? ඒකෙන් කර්ණය හොයාගන්න ලේසියෙම පුළුවන්. හරිද? දැන් බලන්න මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණමිතික අනුපාතය යොදා ගන්න නම් අපි දැන් බලන්න හොඳට අපිට ඕනේ BC. හරිද? අපිට ඕනේ BC. එයාලා දීලා තියෙනවා කර්ණයේ අගය. කර්ණයේ අගය එයාලා දීලා තියෙනවා. මේ මීටර් 50ක් කියලා දීලා තියෙනවා කර්ණය. ඕනේ BC දීලා තියෙනවා කර්ණය. ඔය මුඛයටවත් වැඩක් නෑ නේද මේ AB කියන බද්ධ පාදේ. බද්ධ පාදේ එහෙනම් මේ ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය යොදන්න වැඩක් නෑ. බද්ධ පාදයක් කියන එක වැඩක් නෑ. ඇයි ඒක අපි දන්නෙත් නෑ, යාලා දීලත් නෑ, අපිට හොයන්න ඕනෙත් නෑ. ඒ හින්දා හරිද? අපිට හොයන්න ඕන එකයි එයාලා දීලා තියෙන එකයි විතරක් සලකන්න. හරිද? එතකොට බද්ධ පාදයක් අපිට අදාළ නෑ. එතකොට අපිට අදාළ තියෙන්නේ සම්මුඛ පාදයේ කර්ණය. සම්මුඛ පාදයේ කර්ණය අතර සම්බන්ධ මොකද්ද? sin. හරිද? මං කිව්වා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා. හරිද? එතකොට දැන් ඔයාලා බලන්න sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය නම් මේ ත්‍රිකෝණයට sin දාන්න. හරිද? කොහොමද? මේ කෝණයට sin දාන්න. sin 26යි අංශක 10යි කලා සමාන වෙනවා සම්මුඛ පාදේ මොකද්ද? BC. ඒක අපි දන්නේ නැහැනේ. ඒක දන්නේ නැති හින්දා BC කියලාම දාන්න. කර්ණය මොකද්ද? AC. හරිද? කර්ණය AC. හරිද? BC. BC අපි දන්නේ නැහැ. ඒක එහෙමම දැම්මා. AC කියන එක හැබැයි අපි දන්නවා මොකද්ද? 50යි මීටර. මීටර 50යි. sin 26යි අංශක 10යි කලක. හරිද? දැන් අපි බලමු කොහොමද sin 26යි අංශක කලා 10යි බලන්න කියලා. දැන් ඔයාලා sin වගුව පෙරලා ගන්න. sin වගුව පෙරලා ගත්තට පස්සේ බලන්න මේ අයිනේ තියෙනවා. හරිද? අයිනේ තියෙනවා sin 26යි. 26යි කලා 10 බලන්න. ඔයාලට හොඳට පෙනෙයි 0.441 බිඳුවක් එනවා. හරිද? 0.441 බිඳුවක් එනවා. හරිද? 0.441 බිඳුවක් එනවා BC බෙදීම 50. හරිද? දැන් BC නේ අපිට ඕනේ. BC ඕනේ නම් මේ 50 මෙහෙට ගුණ කරා. ගුණ කරාම මොකක්ද දෙන්නේ? 0.441 බිඳුව ගුණ කිරීම 50 සමානයි BC වෙනවා. හරිද? මෙහෙම කරන්න. මේක සුළු කරන්න ඔයා මේ විදියට.
මං කියන විදිහට සුළු කරන්නකො. මේ 50 හැදිලා තියෙන්නේ මං ඒක මේ හරියන්නේ නේද? මේ හරියට කියන ඈ 0.441 ගුණ කිරීම 50. හොඳට බලන්න. මේ 50 හැදිලා තියෙන්නේ 10 වරක් 5 නේද? 10 වරක් 5 නේද මේ 50 හැදිලා තියෙන්නේ. දැන් ඉස්සල්ලාම මේ 0.441 කියන එක න 10න් ගුණ කරන්නේ. එතකොට එනවා මේ 10න් ගුණ කරනවා කියන්නේ ඉතින් මේ 4 මෙහෙට පයින්නවා කියන එක. ඒක ඔයාලා දැන් දන්නවා දැන් තමයි. 4.441 අපි 10න් ගුණ කරේ. තව මේ 5 ඉතුරුයි. දැන් මේක 5න් ගුණ කරා. හරිද? එතකොට එන්නේ මොකද්ද? 5 වරක් බිංදුව බිංදුවයි. 5 වරක් 1 5යි. 5 වරක් 4 20න් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි ඒ දෙකයි 22.05යි. මීටර දාන්න නැත්තම් නෑ ලකුණක්. බොරුවට ගෙදරින් අරන් යන ලකුණු නැති කරගන්න එපා. මෙතන මීටර දාන්න. මේ 50න් සුළු කරන්න දැන් එකපාර අමාරු. දැන් ළමයි ඕක 0.441 ගුණ කිරීම 50 කියලා දාලා අර සමාන කිරීම දාලා එනට මේ බෙදනවා. ගුණ කරනවා. හරිද? එහෙම කරන්න ඕනේ නෑ. මෙහෙම බලන්න 50 හැදෙන්නේ 10 වරක් 5. හරිද? 10 වරක් 5 හැදෙන්නේ මේ ඉස්සල්ලාම 10න් ගුණ ගන්න ඊට පස්සේ 5න් ගුණ ගන්න. තේරුණාද? වැඩේ දේසි කරගන්න. හරි. දැන් අපි හොයාගත්ත BC කියන්නේ 22.05 මීටර කියලා හොයාගත්තා. ඔන්න අපි BC හොයාගත්තා නම් ඒක පොඩ්ඩක් එතන දාගමුකෝ. 22.05 මීටර කියලා හොයාගත්තා. දැන් මම කිව්වා BD හොයාගන්න මොකද කරන්න ඕනේ? BC දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ නේ. එතකොට BD කියන එක්කෙනා හොයාගන්න නම් BC ගුණ කරන්න දෙකෙන්. පැහැදිලිද? BC දෙකෙන් ගුණ කරාම BC ට ආවා 22.05 වරක් 2. හරිද? කීය දෙන්නේ? 5 වරක් 2 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් බිංදුව 0.1යි 1යි. දෙවරක් 2 4යි දෙවරක් 2 4යි. BD කියන්නේ 44.1 මීටර වෙනවා. BD අපි දැනගත්තා. BD දැනගත්තට පස්සේ දැන් මේ ත්‍රිකෝණමිතික අනුපාත දාලා මේ කෝණය හොයන්න පුළුවන්. ඒ කෝණ හොයන්නේ මෙහෙමයි. අපි දැන් BD දන්නවා BE දන්නවා. දන්නේ නැත්තේ මොකද්ද? DE කර්ණය. කර්ණය දන්නේ නැහැ. දන්නේ නැත්නම් ඉතින් ඕනෙත් නැහැ. හරිද? දන්න දෙන්න ඉන්නවනේ. ඉතින් ත්‍රිකෝණේ ත්‍රිකෝණමිතික අනුපාත දාන්න දන්නේවා දෙකක් තිබ්බොත් ඇතිනේ. එහෙනම් මේ දන්න දෙන්නගේ වැඩේ කරගමු. දන්නේ මොකද්ද? දැන් ඔයා මෙතන ඉන්නවා කියලා හිතන්න. මගේ ක්‍රමේ බලන්න අර. ඔයා මෙතන ඉන්නවා කියලා හිතන්න. ඔයාගේ ඉස්සරහා පාදේ BD. ඔයා උඩ ඉඳන් ඉන්න පාදේ BE. ඉස්සරහා පාදේ කියන්නේ සම්මුඛ පාදේ, උඩ ඉඳන් ඉන්න උඩ හිටන් ඉන්න පාදේ කියන්නේ බද්ධ පාදේ. සම්මුඛ පාදේ බද්ධ පාදේ අතර මොකක්ද තියෙන සම්බන්ධය? tan. tan දාන්න අර කෝණෙටද? ඊට පස්සේ එනවා tan BED. BED කෝණය සමානයි. මොකද්ද? සම්මුඛ පාදේ BD. බෙදීම බද්ධ පාදේ කියන්නේ BE. හරිද? BD කියන්නේ මොකද්ද? 44.1 බිංදුව නේ මීටර කියලා දාගන්න. BE කියන්නේ මොකද්ද? 50යි මීටර. දැන් ඕකත් සුළු කරනවා ඔයාලා හින්න බැරෑරුම් විදියට දරුණු විදියට සුළු කරනවා. මං කියන්නේ ඔයාලට ඔය උඩයි යටයි දෙකෙන් ගුණ කරගන්නකො. උඩයි යටයි දෙකෙන් ගුණ කරාම 88.2 බෙදීම 100ක් එනවනේ. හරිද? 88.2 100න් බෙදුනහම කියන්නේ දශම දීත දෙපාරක් මේ පැත්තට පයින්නවා. 100.2ක් නේ. 100.2ක් හින්දා දශම දීත දෙපාරක් මේ පැත්තට පයින්නවා. එතකොට 0.882 බිංදුව තමයි එන්නේ. දැන් ඔයාලා ගිහිල්ලා දැන් මේ ඉන්නේ tan BED BED නෙමෙයි ඕනේ tan BED. එතකොට දැන් අපි බලමු BED කීයද කියලා. tan BED නෙමෙයි ඕනේ අපිට BED. එතකොට බලන්න කොහොමද 0.882 බිංදුව tan වගේ කොහෙද එන්නේ කියලා බලලා ඒ කෝණෙ මෙතනින් දැම්මනම් හරි. තේරුණාද? අපි බලමු කොහොමද බලන්නේ කියලා. හරි. දැන් එතකොට tan වගේ මේක බැලුවම එන්නේ හොඳට බලන්න BED කියන කෝණය එනවා අපිට 41.2.5 කලාගේ. හොඳට බලන්න tan වගේ බලද්දි ඒ කෝණය එනවා. හරිද? දැන් අපිට කියන්න මොකද්ද? යාලා කියන්නේ මොකද්ද?
ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ යාලා කියන්නේ මොකද්ද? අන්තිම කොටසේ. එයාලා කියනවා DE ආනතියත් එනම් DEB කෝණයත් ACE ආනතියත් එනම් CAB කෝණයත් අතර වෙනස අංශක 15ට වඩා වැඩි බව පෙන්වන්න තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙයයි අතර වෙනස අංශක 15ට වැඩි කියලා පෙන්වන්න තමයි කියන්නේ. දැන් අපි මෙයා හොයාගත්තනේ. අපි මේ ළමයා පොඩ්ඩක් මකමු. මෙයා හොයාගත්තනේ අපි. මෙයා කීයද ආවේ? 41 අංශක 2.5යි කලා. 41 අංශක 2.5යි කලානේ ආවේ. මෙයයි අතර වෙනස අංශක 15ට වැඩි කියලා පෙන්වන්න නම් කොහොමද කරන්න ඕනේ? මොකද්ද? මෙයාගෙන් මෙයා අඩු කරන්න. වෙනසක් ගන්න අඩු කරන එක අපි පොඩ්ඩක් එක ලියලා පැහැදිලි කරගමු. කියන්නේ කොහොමද? BED කෝණය සහ CAB කෝණය අතර වෙනස. හරිද? අතර වෙනස සමානයි කියලා දාලා මම යටින් හදන්නම් මෙතන. ටිකටම හදන්න ඉඩ මදි හින්දා කොහොමද එන්නේ? BED කෝණය කියන්නේ කීයද? අංශක 41යි කලා 25යි. හරිද? CAD කෝණය කියන්නේ අංශක 26යි කලා 10යි. වෙනසක් ගන්න අඩු කරලා ඉතින් අඩු කරා. දැන් කොහොමද 25න් 10ක් අඩු කරන්නේ? ඉස්සලම කලා පැත්ත අඩු කරගෙන ඉන්න කොහොමද 15ක් එනවා. කලා 15. 41න් 21ක් අඩු නම් කීයද? 15. අංශක 15යි කලා 15ක් එනවා. හරිද? ඉතින් අංශක 15යි කලා 15ක් එනවා නම් අංශක 15යි කලා 15 කියන එක්කෙනා අංශක 15ට වැඩිනේ. ඇයි? අංශක 15 පහ වෙලා තව කලා 15කුත් ගිහිල්ලා නෑ. එතකොට අංශක 15ට වැඩි යා. පැහැදිලිද? එතකොට අපිට ගන්න තියෙන්නේ මෙහෙමයි. දැන් අපි මේ අංශක 15යි කලා 15 කියලා ලියන්න ඕන. අංශක 15යි කලා 15 කියන එක නා වැඩි අංශක 15 වේ. එම නිසා ලියන්න. දැන් පොඩ හැල්ලක් ලියන්න දෙනවා. BED කෝණය හා CAB කෝණය අතර වෙනස අංශක 15ට වැඩි වේ කියලා ඔය මොකක් හරි සිංහල ගැල්ලක් ලියන්න. ඒක ඔයාලා ගලපලා ලියන්න. හරිද? ඔහොම තමයි ඔය ගාන හදන්නේ. හරිද? දැන් අපි ගාන හදපු ස්ටෙප් පොඩ්ඩක් හිතමු. දැන් අපිට මේ ත්‍රිකෝණයට කෙලින්ම ත්‍රිකෝණමිතික අනුපාත දාන්න බැරි වුණා. හේතුව මොකක්ද? අපි මේකේ දේවල් දෙකක් දැනගෙන හිටියේ නැහැ. මොන ත්‍රිකෝණයද? BED ත්‍රිකෝණය. දේවල් දෙකක් දැනගෙන හිටියේ නැහැ. ඒ හින්දා දැනගෙන හිටියේ නැති හින්දා අපි මෙයා ගාවට ගියා. මෙයාගේ නම් දේවල් දෙකක් දැනගෙන හිටියා. මේ කෝණෙයි මේ කර්ණයයි. එතකොට අපි කර්ණයයි හොයන්න තියෙන්නේ සම්මුඛපාදනේ. සම්මුඛපාදයේ කර්ණය අතර සම්බන්ධය අරගෙන sin අරගෙන BC පාදේ හොයාගත්තා. ඒ BC දෙකෙන් ගුණ කරලා BD පාදේ හොයාගත්තා. ඇයි BD පාදේ හොයාගත්තේ? ඉතින් මේ කෝණේ හොයන්න නම් මේ ත්‍රිකෝණ දේවල් දෙක දැනගන්න බෑ. මේන් එකක් නම් දන්නවා. ඉතින් මෙයක් දැනගත්තා නම් වැඩේ ගොඩනේ. ඒ හින්දා එයක් දැනගත්තා. දැන් මෙයයි දන්නවා නම් සම්මුඛ පාදේ බද්ධ පාදේ දන්න හින්දා මේ ත්‍රිකෝණයට tan දැම්ම අපි. tan දාලා මේ කෝණේ අගේ හොයාගත්ත අංශක 41යි කලා 25ක් කියලා. දැන් මෙයාගෙන් මෙයා අඩු කරලා අංශක 15ට වැඩි කියලා පෙන්නනවා. ඔහොම තමයි හදන්න තියෙන්නේ. ඔය හදද්දී හොඳට හිතන්න ඔයාලා. දැන් මේ ත්‍රිකෝණමිතික අනුපාත අපි යොදාගත්තේ කොහොමද? ස්ටෙප් බයි ස්ටෙප් හිතන්න. දැන් අපි BC හොයාගෙන දැන් ඒක දෙකෙන් ගුණ කරලා BD හොයාගෙන එහෙමනේ ගියේ. ඔය දැන් හදාගෙන යද්දී ඔය පාර පේනවා ඔයාලට. ඒ පාර ක්ලියර් කරගෙන හදාගෙන යන්න. හරිද? ඕකට ප්‍රැක්ටිස් වෙන්න. හරිද? දැන් ඔයාලා කරන්න යන්නේ මේ ගාන ආය හදන්න. මාකින් බලන්නතෝ ආය හදලා හරිද වැරදිද කියලා ආය දාන්න. ඔයාලා තනියම බලාගන්න. හරිද? මේ විවරණේ බලලා මේ ගාන තේරුණාද කියලා හොඳට බලන්න. ගෙදර ඉඳන් හොඳට වැඩ කරන්න. මේ මාසේ තව මාසයක් වගේ තියෙන්නේ ඔලොල් වලට. මේ මාසෙ හොඳට වැඩ කරන්න.